අපි බලමු දැන් මූණ සෝදලා ඔයාලට වෙනස පේනවා ඇති. ඊට පස්සේ හයි යාළුවනේ මම අද ආවේ මේ මගේ මූණ පැහැපස්සා පිරිසිදු කරගන්න ෆේස් පැක් එකක් පිළිබඳව ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඕගොල්ලොත් මේක ගෙදර හදලා බලන්න ගන්න. මේ ගෙදර තියෙන ද්‍රව්‍ය වලින්ම තමයි මම මේක හදාගන්නේ. මේකේ ප්‍රතිඵල තියෙනවා. ඔයගොල්ලොත් සතියකට දවස් දෙකක් වගේ මූණේ ගාලා බලන්න මූණ පිරිසිදු වෙනවා පැහැපත් වෙනවා. ඔයගොල්ලෝ try කරලා බලන්නකො මම අමුද්‍රව්‍ය ටික දැම්මට පස්සේ. අපි දැන් බලමු මේකට අවශ්‍ය බඩු ටික. මේ මං ගත්තේ නම් යෝගට් එකක්. යෝගට් එකට වැඩිය මීකිරි තියෙනවා නම් හොඳයි. කෝපි කුඩු ස්වල්පයක්, මී පැණි, කහ කිව්වට මේ ගෙදර පාවිතා කරන කහ නෙමෙයි කස්තුරි කහ. නාරං හරි දෙහි ගෙඩියක් හරි. දැන් මට මේ වෙලාවේ ගන්න තිබුණේ නාරං ගෙඩියක්. අපි මේක දැන් හදන විදිහ බලමු. ඉස්සෙල්ලාම අපි යෝගට් ටික දානවා මේකට. ඊට පස්සේ කෝපි කුඩු ටික. කෝපි කුඩු ගෙදර කොටාගත්ත කෝපි කුඩු නම් හොඳයි. ඊට පස්සේ කහ කුඩු කිව්වට කස්තුරි කහ මේකට ගන්නෙ. ඊගාවට අපි මී පැණි ටික දානවා. ඊට පස්සේ මං කියනවා ඔයගොල්ලන්ට නාරං හරි දෙහි හරි ගන්න කියලා. දැන් මට නම් තිබුණේ නාරං. මේකෙන් චුට්ටක් මෙහෙම බින්දු දෙක තුනක් වක් කරගන්නවා. ඊට පස්සේ අපි මේක උඩට කලවම් කරගන්නවා. මේක කලවම් කරලා මූණේ ගාලා විනාඩි 45ක් වගේ විනාඩි 30ක් වගේ වුණත් කමන්නේ. විනාඩි 45ක් වගේ තිබ්බොත් හොඳයි. හොඳට වේලෙනකන් තියලා හොඳට හැම හොදලා යවන්න. එතකොට හැමේ තියෙන විස බීජ ඔක්කොම ගිහලා හැම හොඳට පිරිසිදු වෙනවා. අපි මේක හොඳට ඔක්කොම ටික මිශ්‍ර වෙන්න පොඩි කරගන්න ඕනේ. ඒක සමානව හොඳ මිශ්‍රණයක් හැදෙන්න ඕනේ. නැත්තම් මේ කැට තියෙනකොට ඒක ගන්න අමාරුයි. දැන් හැදීගෙන ඉන්නේ මම අදපු මිශ්‍රණය. දැන් ඔයගොල්ලන්ට පේනවනේ දැන් මේ මිශ්‍රණය. අපි දැන් මේක මූණේ තා බෙල්ලේ ගෑවත් කමන්නේ. බෙල්ලෙත් ගන්න ඕනේ. මොකද නැත්තම් මූණේ ටිකක් පිළිසිදු කරගෙන මදිනේ අපිට. අපි දැන් මේක ගාලා බලමු. මෙහෙම දෙකක් ඇඟිලි දෙකක් දාලා දැන් මූණේ මෙහෙම සම හොඳට වැහෙන තෙක් ගාගමු. මූණ පුරාම ලස්සනට හැම කළු වෙලා තියෙන තැන්වල ලියස්සයට කළු වෙලා තියෙනවා නම් ටිකක් වැඩියෙන් ඒක ගන්න. මේ එතකොට ඒ කළු ගතිය නැතුව යනවා. දවස් 3කට සැරයක්වත් මේ ප්‍රතිකාරය කරලා බලන්න ඕගොල්ලෝ. මට නම් මේක ප්‍රතිඵල තියෙනවා. මට කරගන්න බැරි දවසුත් එනවා ගෙදර වැඩත් එක්ක. ඒත් මම සතියකට එක දවසක් හරි මේක කරනවා. මම දැන් මේක ගාලි වෙලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම දැන් මූණේ හැමතැනම ගාලා ඉවරයි. මම බෙල්ල වටේත් ගෑවා. මේක දැන් විනාඩි 30ක් 45ක් තියන්න ඕනේ වේලෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ෆේස් වොෂ් එකකින් හරි සබන් ටිකක් ගාලා හරි සෝදලා හරින්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙනස තේරෙයි. මම විනාඩි 30ක් 40ක් ඉඳලා ඔයගොල්ලන්ට ඊළඟට පෙන්නන්නම්. දැන් මගේ මූණේ ඔක්කොම ටික වේලිලා තියෙන්නේ. සෝදලා ඉවර වෙලා බලමු. මේක චුට්ටක් දැවිල්ලයි ගාපු ගමන්ම ඒක ගැන හිතන්න එපා. ඒ අර අපේ හැමේ තියෙන විස බීජ ඒ තියෙන මේ වලට මේ පුච්චනවා. ඒක ගැන ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේකට කස්තුරි කහම හොයලා ගන්න. අපි බලමු දැන් මූණ සෝදලා ප්‍රතිඵල කොහොමද කියලා. මම දැන් මූණ සෝදලා නාලා ඉවරයි. දැන් මගේ මූණේ වෙනසක් තියෙනවද කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ කලින්ට වැඩිය. දැන් ඔයගොල්ලෝම තීරණය කරන්න ඒක ගාලා බලනවද කොහොමද කියලා. හිතනවා මම ගනපු වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා කියලා. ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලොත් කරලා බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. අදට නවතින්නම්. පස්සේ ආයෙ වීඩියෝ එකකින් එනකම්. බයි.